කවදාකවත් ඔයාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා. කවදාකවත් ඔයා නැතුව එක තප්පරයක්වත් හුස්ම ගන්න බැහැ කියලා පොරොන්දු වෙලා. කවදාකවත් එයාව දාලා යන්න එපා කියලා පොරොන්දු ගත්ත මිනිස්සු ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් වෙනස් වෙද්දී අපි කොහොමද ඒක දරාගන්නේ? එහෙම මිනිස්සු වෙනස් වුණාමයි කියමු. අඩුම ගානේ පිරෙන්ඩ උතුරන්ඩ ආදරේ තිබ්බ ඒ හිත් මනුස්සකමක් නැතුව අපිට කතා කරන විදිහ දැක්කහම කොහොමද දරාගන්නේ? ආදරේ 1000ක් දෙනා මුලා වෙලා ඉද්දී මම විතරක් මුලාවක නෙවෙයි ඉන්නේ, මට හොඳම කෙනා හම්බුණා කියලා එයා වටේ මුළු ලෝකෙම හදාගත්තාම අන්තිමට එයා මට සතෙකුට වගේ බනිද්දී, අන්තිමට එයා ඔයාට සතෙකුට වගේ බනිද්දී, ඔයාව ගණන් ගන්න නැති වෙද්දී, ඔයාට පේන්නම ඔන්ලයින් ඉඳන් වෙන කෙනෙක් එක්ක මැසේජ් කරද්දී ඒකට හේතු ඇහුවාම තමුසෙට මොකටද කියලා මට බනිද්දි, තමුසෙට මොකටද කියලා වාට බනිද්දි, ඒ හැමදේම දරාගෙන ඉන්න ඔයා ඇත්තටම මේ ලෝකේ හැබහින්ම දුක් විඳින ප්‍රේමවන්තයෙක්. මේ ලෝකේ හැබහින්ම දුක් විඳින ප්‍රේමවන්තියක්. පනට පන දෙන්න මේ වගේ කතා කරලා කවදාවත් මංවාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු දීලා ආදරේ නාමයෙන් ඒ පොරොන්දු වලට රැවටිච්ච කෙනෙක් නම් ඔයා. ඇත්තටම ඔයා මේ ලෝකෙට අමරණීය ප්‍රේමවන්තයෙක්, අමරණීය ප්‍රේමවන්තියක්. ආදරේ නාමයෙන් ඔයාව රවට්ටපු මිනිස්සු ඔයත් එක්ක ඒ කාලේ එකට ඉද්දි පැටියෝ වස්තුවේ මැණික රත්තරන් කියලා කතා කරලා පස්සේ කාලෙක මට වද දෙන්න එපා ඕයි, තමුසේ මහා කරදරයක් වදයක් වෙන්න එපා කියලා ඔයාලගෙන් අහලා තියෙනවා නම් ආදරේ සම්බන්ධව විඳින්න පුළුවන් දරුණුම දුක විඳ මිනිසෙක් තමයි ඔයා. සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා, දුටුවත් නොහු ඔබේ ලස්සන මැවිලා. අනේ රත්තරන් මට කණ්ඩ හිතෙන්නේ, මට නාන්න හිතෙන්නේ, කොටින්ම මට මේ ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ කියලා 1000ක් මැසේජස් දාද්දී ඒ එක මැසේජ් එකක්වත් බලන්නේ නැතුව එයා ඔන්ලයින් ඉද්දි ඔයාට ඒ ආදරේ වේදනාව දැනෙලා තියෙනවා නම් මේ ආදරවන්තයන්ගේ දවසේ මම කතා කරන්නේ අද අල්ලගෙන සතුටින් ඉන්න ඒ හැමෝම සුබපතන ආදරවන්තයන්ට නෙමෙයි මං අද කතා කරන්නේ. ඇත්තටම ආදරේ නාමෙන් වැඩි වැඩියෙන් අවංක වෙලා දුක් විඳින ඔයාට සහ ඔයාගේ දුක. සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා, දුටුවත් නොහු ඔබේ ලස්සන මැවිලා. සිහි කෙරුවත් පසුගිය දේ සිතලා, සිරිකත මෙන් ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ. ඔයාට ආදරේ කරන්න කලින් දෙපාරක් හිතපන් කියලා මුළු ලෝකෙම මට කියද්දි ඔයා කියන වචන විශ්වාස කරන්න කලින් ඕවා විශ්වාස කරන්න එපා කියලා මගේ ගෙදර මිනිස්සු මට කියද්දි මං ඇත්තටම ඔයාගේ වචන විශ්වාස කරා. ඔයා ඇස් පනාපිට මට වැරදි කරලා අහුවෙද්දි
යාළුවෙක් කියලා ඔයා කියද්දි මං ඒවා විශ්වාස කරනවා. සමහර වෙලාවට මගේ යාළුවෝ ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කා කියලා මට ඇවිල්ලා කියද්දි මං ඒ යාළුවොත් එක්ක තරහ වුණා. මම කොහොමද දැන් ලෝකෙට කියන්නේ ඔයා මාව රැවැට්ටුවා කියලා? මම රැවැට්ටුවා කියලා ලෝකෙට කියද්දි ලෝකෙ මිනිස්සු මට hina වෙයිද? එතකොට ඒ දුක මම දරාගන්නේ කොහොමද? ඒ හැම දෙයකටත් වැඩියෙන් ඉස්සර මගේ මැසේජ් එකක් විනාඩි 5ක් පරක්කු වුණොත් අඬන ඔයා අද මම ඔයාට මැසේජ් 100ක් විතර එව්වහම පැයකට විතර පස්සේ මට වදයක් වෙන්න එපා කියලා මට බැනලා එවන මැසේජ් එකේ දුක මම දරා ගන්න. මම ඇත්තටම ඔයාට ආදරේ. ඒ ආදරේ තරමටම ඇත්තටම මට දුකයි. කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ. ඔබේ සිතට සැනසුම ගෙන දේ දිගු කල් ජීවත් වෙන්නකෝ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔයා මාව දාලා ගිය එකවත් ඔයා මාත් එක්ක ඉද්දිම වෙන කෙනෙක් එක්ක කතා කරන එකවත් නෙවෙයි. මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔයා මට හේතුවක් නොකිය ගියේ එක. මං ඔයාට ආදරය කරේ ඇත්තටම හන්දා ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම මෙච්චරයි කියලා මම කියවන්න කැමති නෑ. ඔයා වෙනුවෙන් මට නැති වෙච්ච දේවල් මෙච්චරයි කියලා මං කියවන්න කැමති නෑ. හැබැයි ඔයා මට හම්බ වෙද්දි ඔයා හිටපු මට්ටමයි ඔයා මාව දාලා යද්දි ඔයා හිටපු මට්ටමයි එකට සංසන්දනය කරලා බලද්දී වාගේ හෘද සාක්ෂිය දන්න ඇති. ඔයා කොච්චර දියුණු වෙලාද ඒ වගේම තමයි ඒ කාලය ඇතුළත මට නැති වෙච්ච දේවල් දිහා බලද්දී ඔයාට තේරුම් ගන්න පුළුවන් ඇති. මගේ කැපකිරීම වලින් තමයි මගේ අහිමිවීම වලින් තමයි ඔයාගේ ජීවිතේ හැඩවුණේ කියලා. ඒත් මං වාට ආදරේ. ඒත් මට ඔයාව දාලා යන්න බෑ. ඉන්න තැනකින් එන්න ඔයා සමාව ඉල්ලුවේ නැතත් ඔයාට සමාව දීලා මම ඔයාව බාර ගන්න ලෑස්ති. රැකගෙන මංගල මුදුව අතේ දිගු කල් ජීවත් වෙන්නකෝ. එක අතකින් මම මොකටද මගේ ආදරයට වටිනාකමක් දීපු නැති ඔයා වෙනුවෙන් මෙච්චර නහින්? මං ඔයාගේ වෙනුවෙන් ඔයාගේ ආදරය වෙනුවෙන් කරපු කැපකිරීම ඉස්සරහා ඒවා සත්ත පහකට ගණන් ගන්න නැතුව ඒ කැපකිරීම බල්ලට දාලා කතා කරන ඔයා ඉස්සරහා මම මොකටද ආදරේ ඉල්ලලා හිඟා කන්නේ? ඔයා කරන දේ වරද්දක් නෙවෙයි කියලා තේරුම් නොගන්න ඔයා වෙනුවෙන් මම මොකටද පස්සෙන් ඉන්නේ? ඒකෙන් වෙන්නේ මගේ ආදරේ තවත් බාල්දු වෙන එක කියලා මට දැන් තේරෙනවා. ඔයා ඔයාගේ ගමන යන්න. මම මගේ ගමන යන්න. ඔයාට කවදාවත් වරදින්න කියලා මම ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. මොකද මගේ හිතින් දැන් මං වාව අයින් කරලා ඉවරයි.
මාව සත පහකට ගණන් ගන්න නැති මගේ අතීතේ කරපු කැපකිරීම් වලට මගේ ආදරයට වටිනාකමක් දෙන්න ඕනේ නෑ ඔයා. අඩුම ගානේ මිනිස්සෙකුට කතා කරන්න දන්නේ නැති. ඔයාව මට එපා. ඇත්තටම ඔයාව මට එපා. ඔයා ඔය අත්ෙන් අත්තට යන ගමනේ ආදරයට වංචා කරන මේ යන ගමනේ ඔයා කවදා හරි දවසක පාඩමක් ඉගෙන ගන්න. මතක තියාගන්න. ආදරයට වංචා කරොත් එයාට විඳවන්න හම්බෙන්නෙත් ඒ වගේම වංචාවකින් තමයි. අම්මගේ ජීවිතේ මැරෙන්න කලින් ඔයාට වඩා තැනකට යන එක යනවාම තමයි. මම්මගේ ජීවිතේ හදාගන්න අද ඉඳලා පටන් ගන්න. මම්මගේ ජීවිතේ වැරදිච්ච හැම තැනම අද ඉඳලා හදාගන්නවා. මම මගේ ජීවිතේ මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං කරනවා. මගේ හීන වලට මම යනවා. ඇත්තටම ඔයාට මාව එකපාරක් එපා නම් මට ඔයාව 10 වතාවක් එපා. කොටින්ම ආයෙත් ඔයා වගේ කෙනෙක් මගේ ඇස් දෙකට හම්බ වෙන්නත් එපා. දැල්ලු පහන දැල් වෙන්නට හැරලා අඳුරු නිවස ආලෝකය කරලා මං ඇත්තටම මගේ ගමන යන්න පටන් ගන්නවා. මං ඇත්තටම කවදා හරි දවසක මේ ලෝකේ මිනිස්සුන්ට අන්න සාර්ථක මිනිසෙක් කියලා මාව උදාහරණයට ගන්න පුළුවන් තරමට දියුණු වෙනවා. එදාට මම මේ ලෝකෙම මිනිස්සු මාව අහන් ඉන්න දවසක ලෝකෙටම කියනවා මට මේ තැනට එන්න හිතට මොරාල් එක දුන්නේ ඔයා එදා මාව දාලා ගිය නිසා කියලා. එදාට ඔයා පසු තැවුනත් එකයි මට පසු තැවුන් නැතත් එකයි. මං මගේ ගමන යන එක යනවාම තමයි.